අදත් ගෙනා ගේම් එකක් ඉතින් අද ගෙනාවේ හොරර් කවුන් කියන ගේම් එක. හොරර් කවුන් කියන ගේම් එක තමයි ඉතින් අද ගෙනාවේ. අපි ඉතින් මේක ගහමු. දැන් මචං මේකේ ජෝකරයෙක් ඉන්නවා. ඒ ජෝකරයාගෙන් බේරලා තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් ජෝකරයා මේ උඩින් තමයි වැඩිපුරම ඉන්නේ. උඩින්ම තමයි ඌ වැඩිපුරම ඉන්නේ. ඉතින් උඩින් සෙට් වුණොත් මචං මට සෙතම්ම තමයි වෙන්නේ. ඌ මිටියෙන් ගහනවා. ගහපු කට්ටිය දන්නවා ඇති සීන් එක. මේ කවුද බං මේ? මට හිතෙන්නේ ජෝකරයාගේ පුංචිගේ පුතාද කොහෙද? ජෝකරයාගේ පුංචිගේ පුතත් එක්ක ලේසි නැල්ලු. පුතා නෙමෙයි. දුව. දුවත් එක්ක සෙල්ලන්නේ නැහැ නේ මචං. බාත් รู ම් එක තියෙනවා. ඉතින් යාළුවනේ මට ජෝකරයාව සෙට් වුණා ඉතින්. ජෝකරයා ඉතින් ඉන්නවා ඔන්න ඔහේ මිටියක් උත් උස්සගෙන තමයි ඉන්නේ. මිටියෙන්නේ බං ගහන්නේ. මිටියෙන් ගහනවා ඉතින් එයා. එයා මම දැක්කලා නැල්ලු නැත්තම් බොරුවටත් යනවා මං ඕකත්. අපි අල්ලගන්න කියලා ඌ ප්ලෑන් එකක් විදියට ඌ බොරුවටත් යනවා. දැන් මම උට ගිහිල්ලා අහුවෙලා පෙන්නන්නද ඕගොල්ලොන්ට? අහුවෙලා පෙන්නන්න. ඔන්න එහෙනම් අහුවෙලා පෙන්නනම් ඕගොල්ලොන්ට ඌ මොන වගේද කියලා. බය නෑ බං ඌකට. ඌකට කවුද බය? ඔන්න බලන්න දැන් මං අහුවෙනවා මෙයාට. ඔන්න ඕන කමින් අහු වුණා. මූ මොකද බං මී? මාව දැක්කේ නෑ වගේ. සසර කලකිරිලා. අඩි සසර කලකිරිනා ජෝකරයෝ. ජෝකරයා. ඇයි බං ජෝකරයාට මාව පේන්නේ නැද්ද එතකොට? අපට සිරි ජෝකරයා වඩා ගන්න පුළුවන් එහෙනම්. ජෝකරයා මොකද එහෙනම් මට? ජෝකරයා බල ලොකුද යා? ලොකු මුටුලුගේ කට්ට බලවන්කෝ ඌ ඇත්තටම මිනිස්සෙක් වගේ බා. බොරුවට මේකප් එකක් දාලා වගේ. මහතයි හැබැයි ඌ. හැබැයි උට මාව පේන්නේ ඇස් ඇන්දයි. අඩෝ මාවට ගහපන්කෝ බං. ගියා බං මූ ඇස් අන්දද මූ පොට්ටයාද? ඇස් දෙක නා රතු කරගෙන ඉන්නවා. මට දෙන්නේ කාච දාලා. අඩෝ ජෝකරයා මට ගහපන් බා. ජෝකරයාට සසර කල්ලා ගිල්ලා. හරි බං ඉතින් අදට අපේ ගේම් ප්ලේ වීඩියෝ එක ඉවරයි. තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඉල්ලන්න ගේම්මක් ගහලා ගමු. 2000ට තා චුට්ටයි ඉතින් ඒක පොඩි වීඩියෝ එකක්. ඉතින් මම දෙවෙනි පාර්ට් එක ගහන්න අනිවා ගහනවා. ගේම් එක ෆුල් ගේම් එක දානවා. මේක ෂෝට් විදියට පොඩි එකක් විදියට දාන්නේ. අදින අදට අපේ වීඩියෝ එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එනම් බොක්කම කියලා අපි ගියා.